තාතන මේ ඇත ඉතිහාසේ ගුරුවරුන් මේ හෙඩ් ප්‍රෆෙක්ට්ල පත් කරගත්තද? ඒ කාලේ හෙඩ් ප්‍රෆෙක්ට්ල පත් කරගත්තද කියලා නම් මං හරියටම දන්නේ නැහැ. හැබැයි ඒ දවස්වල ශිෂ්‍යයෝ තමන්ගේ ගුරුවරුන්ට විශේෂ දෙයක් දීලා තියෙනවා කියලා මං අහලා තියෙනවා. හෙඩ්. පුතේ ග්‍රීක ඉතිහාසයේ වචනයක් තියෙනවා පෙඩරාස්ටි කියලා. පෙඩරාස්ටි කියන්නේ මෙන්ටෝෂිප් එක. ඒ කියන්නේ තරුණයෙකුයි තව මහලු කෙනෙක්ගේ අතර තියෙන උපදේශකත්වය සහ එඩියුකේෂනල් බැඳීම. ඊටත් ඔබට ගිය සෙක්ෂුවල් නැත්තම් ලිංගික සමතාවකුත් තිබ්බා කියලා තමයි මං අහලා තිබ්බේ. සමලිංගික සමතාවයක් වුණාට මේ ළඟදි වෙච්ච දෙයට මේක අදාළයි. මොකද ඒ කාලේ හිටියා සොක්‍රටිස්ලා ප්ලේටෝලා. හරි. ඒගොල්ලෝ ඔය දේ ෆොලෝ කරේ නැහැ. ඒගොල්ලෝ ඔයගොල්ලන්ගේ වයිෆ්ලට ළමයින්ට චීට් කරේ නැහැ. පුතේ විශේෂයෙන් සොක්‍රටිස් මේ බැඳීම දැක්කේ ශිෂ්‍යයයි මෙන්ටෝර්ගේ අතර හරිම පිවිතුරු ආත්මීය සදාචාර බැඳීමක් විදියට. ඔය ප්ලටෝනික් කියන වචනේ ඇවිල්ලා තින්නේ ප්ලේටෝගේ අදහස් වලින්. මිත්‍රත්වය. කිසිම ලිංගිකත්වයක් නැතුව අතිමිත්‍රත්වය කියන එක තමයි ප්ලටෝනික් කියන වචනේ තේරුම. මම මේ කියන්න හදන්නේ ළමයෝ. සමාජයෙන් මාධ්‍යයෙන් කොච්චර අශීලාචාර දේවල් බලෙන් ඔලුවට දම්මන්න හැදුවට තමන්ට බුද්ධියක් කියලා තියෙනවා. සෙක්ෂුවල් ඩිසිප්ලින් එකයි මොරැලිටි එකයි හදලා තියාගන්න. මෙතන ලොකුම වැරද්ද තියෙන්නේ ගුරුවරුන්ට.